20 ගණන් වල ඉන්නකොට තිබ්බ මෝඩකම් දැන් අඩුයි. ඒ දවස්වල තිබුණ නැති වටිනාකම දැන් තියෙනවා. හරි. ඇත්තටම කතා කරොත් වැඩිහිටි කාන්තාවක් විදිහට අම්මා කෙනෙක් විදිහට 20 ගණන් වල මෝඩ වැඩ කරාද ලයිෆ් එකේ? පැහැදිලිවම දෙයි හාමුදුරනේ. අපි කියන්න ඕනේ නේද? හැමදේම ප්‍රසිද්ධ වෙයි තියෙන්නේ. අනේ කොකිස්ද කැවුම්ද මොනවද? බඩේ කොකිස්. හදන්නේ මෙලෝ දෙයක්. ඇයි? ගෙදර නෑ. අපේ රෙදි ටිකත් හොද ගන්න හරි අමාරුයි. කොකිසක් හදනකොට මොනවද ඕන කරන දේවල්? ළඟ හැදෙන්නේ නැහැ. හැබැයි මම මතක හැටියට කඩල පිටි, පොල් කිරි, හොඳට උක්කු පොල් කිරි, ඒ කියන්නේ හොඳ මිටි පොල් කිරි, සීනි ටිකක් දානවා මම. චලනවා. අපන් කෙනෙක් විදිහට කිරි උතුරනවනේ මේ පාර පොඩි එක්කෙනාවක් තියාගෙන මොකද්ද දෙන බලාපොරොත්තුව අනිත් බලන් ඉන්න අයට? අවංකව මට කියන්න තියෙන්නේ මුලින්ම තමන්ගේ හිතට එකඟව වැඩ කරන්න. මොකද අපි මිනිස්සුන්ගේ උපදෙස් හරි නැත්නම් මිනිස්සු කර කියන දේවල් එක අපේ ජීවිතේ මයින්ඩ් ගත්තාම අපි දේවල් ඉගෙන ගන්න ගියහන්. දැන් මම මගේ හිතට එකඟව ගත්ත හැම තීරණයක්ම වැරදුනත් මම ඒකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. මම ආයේ වැරද්ද දෙපාරක් මගේ අතින් උනේ නැහැ. මට අවුරුදු 40ක් වෙනවා දැන්. සුබලුත් අවුරුද්දක් වේවා. මොනවද කන්නේ කොකිස්ද කැවුම්ද මොනවද? බඩේ කොකිස්. සාමාන්‍ය රහ කොකිසක් හදනකොට මොනවද ඕන කරන දේවල්? හරිද දැන් මම හදලා තියෙනවා මල්ලි. හැබැයි අපේ මේ YouTube කියන එකේ උදව්ව තියෙනවා. ඒක බලාගෙන හදන්නේ අර ළඟ හැදෙන්නේ නැහැ. හැබැයි මම මතක හැටියට කඩල පිටි, පොල් කිරි, හොඳට උක්කු පොල් කිරි, ඒ කියන්නේ හොඳ මිටි පොල් කිරි, සීනි ටිකක් දානවා මම. චලනවා. හරි. ඔය විදිහට මේ කොකිස් හදනවා මොනවද මේ පාර කෑම මේසර හදන්නේ දේවල් ටික? හදන්නේ මෙලෝ දෙයක්. ඇයි? ගෙදර නෑ. අපේ රෙදි ටිකත් හොද ගන්න හරි අමාරුයි. කොකිස් කන්නාසේ තව මොනවද කන්නාසේ? අවංකව කොකිස් තමයි අංක 1. කැවුම්. හරි. දොඩොල්. සීනි තියෙන ඕන දෙයක් කන්න කැමති ඒක හොඳ පුරුද්දක් නෙමෙයි. අපි මූලික ඔය ටික තමයි. හරි. ඕකේ. ඔය හැමදේමත් එක්ක අලුත් අවුරුද්දක් ළඟම එනවා. මේ අලුත් අවුරුද්දේ බලාපොරොත්තු ගොඩක් ඇතිනේ. ඔයාගේ තියෙන ලොකුම බලාපොරොත්තුව මොකක්ද? මගේ ලොකුම බලාපොරොත්තුව තමයි මල්ලි අවුරුදු වටේ දුවගේ සාර්ථකත්වය සතුට නිරෝගීකම අවංකවම ඉතින් ඒකට දරුවා නිරෝගීව ඉන්න නම් මම බුද්ධිමත් වෙන්න ඕනේ මම සතුටෙන් ඉන්න ඕනේ නැත්තම් මගේ ආතතිය මම දරුවා පිටින් යවනවා ඉතින් ඔව් අපි දෙන්නගේ ආරක්ෂාව සැනසෙල්ල තමයි ඉතින් හැමදේම මුල් කරගෙන යන්නේ ඉතින් මේ දවස්වල මම දෙයියන්ට පිණිස දෙනවා වැඩ මගේ රංගපෑමේ තියෙන වෘත්තිය දෙයින් කියලා හොඳින් කරගෙන යනවා ඉතින් ඒක කලින්ටත් වඩා බොහොම පරිස්සමෙන් හොඳින් කරන්න දැන් උත්සාහ කරනවා මම දැන් 20 ගණන් වල ඉන්නකොට තිබ්බ මෝඩකම් දැන් අඩුයි ඒ දවස්වල තිබුණ නැති වටිනාකම දැන් තියෙනවා හරි ඇත්තටම කතා කරොත් වැඩිහිටි කාන්තාවක් විදිහට අම්මා කෙනෙක් විදිහට 20 ගණන් වල මෝඩ වැඩ කරාද ලයිෆ් එකේ? පැහැදිලිවම දෙයි හාමුදුරනේ අපි කියන්න ඕනේ නේද හැමදේම ප්‍රසිද්ධ වෙයි තියෙන්නේ. හරි මෝඩ වැඩ කරලා ඉවරලා අද වෙනකොට ජීවිතේ යම් කිසි තැනකට ඇවිල්ලා ඉන්න බලන් ඉන්නවා නම් කෙනෙකුට මොනවද කියන්න තියෙන්නේ? අලුත් අවුරුද්දක් එන්නේ. අවංකව මට කියන්න තියෙන්නේ මුලින්ම තමන්ගේ හිතට එකඟව වැඩ කරන්න. මොකද අපි මිනිස්සුන්ගේ උපදෙස් හරි නැත්නම් මිනිස්සු කර කියන දේවල් එක අපේ ජීවිතේ මයින්ඩ් ගත්තාම අපි දේවල් ඉගෙන ගන්න ගියහන්. දැන් මම මගේ හිතට එකඟව ගත්ත හැම තීරණයක්ම වැරදුනත් මම ඒකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. මම ආයේ වැරද්ද දෙපාරක් මගේ අතින් උනේ නැහැ. මට අවුරුදු 40ක් වෙනවා දැන්. හැබැයි වෙන අය කියන මට දෙයක් කරද්දි අපි ඉගෙන ගන්න. අපි අවසානයේදී අපිට වෙන්නේ අපි ඒගොල්ලෝ බැන අම්මට බයිනවා තාත්තට බයිනවා උපදෙස් දීපයට බයිනවා අපි නොමග ඇරියා කීකේ බැන ඉන්නවා මිසක් අපි දෙයක් ඉගෙන ගන්න. ඉතින් එකම දෙයක් කියන්න තියෙන්නේ තමන්ගේ හිතට එකඟව වැඩකරන්න. තමන්ගේ හිත මොන මට්ටමකද තියෙන්නේ කියන එක තමන්ම පරීක්ෂණය කරගන්න අවශ්‍යයි. තමන්ගේ බුද්ධි මට්ටම, තමන්ගේ දැනුම මට්ටම, තමන්ට අත්දැකීම් ලබන්න, බුද්ධිමත් අයත් එක්ක කතා කරලා ජීවිතය අවබෝධ ගන්න. දවසම මදි ඔක කතා ගන්න කිව්වා. අපි ඇවිල්ලා තියෙන ලස්සන ඉවෙන්ට් එකකට ඒ තමයි මේනකා පීරිස්ගේ රංගායතනයේ අලුත් අවුරුදු උත්සවය. මොකද හිතන්නේ මේ උත්සවයට ආවට පස්සේ මොනවාගේ හැඟීමක්ද දැනෙන්නේ? මම මේනකා පීරිස්ට ගොඩාක් ආදරේ කෙනෙක්. අවංකවම. ඒ කියන්නේ නංගී මම ඉස්සෙල්ලා මුණ ගැහෙන්නේ සිරස ඩාන්සින් ස්ටාර් අපි දෙන්නගේ මුල් කාලේ ඒ දවස්වල දරතර ශිල්පිනියක් විතරයි. නමුත් මම පොඩ්ඩක් ආඩම්බරෙන් කියනවා අද මේනකා ඉන්න තත්ත්වය මම එදා දැක්කා. මට සාත්‍ර කියන්න බෑ. හැබැයි මේනකා අති දක්ෂ කෙනෙක් කියන එකම අවංකව මම එදා දැක්කා. මොකද මේනකා පුබුදු චතුරංගගේ ඩාන්සින් පාර්ට්නර් විදිහට පළවෙනි වටෙන් සිරස ඩාන්සින් ස්ටාර්ගෙන් කැපෙනවා. එතකොට ඒ පුබුදු ගත්ත පුංචි තීරණයක් නිසා ඒ කියන්නේ එයා තෝරගත්ත සින්දු වැරද්දක්. හැබැයි මම මේනකට ගිහින් කිව්වා නංගි පොඩක් දුක් වෙන්න එපා. ඔයා තමයි ඉන්නේ දක්ෂම ඩාන්සර් කියන එක.
එයා අපි දෙන්න හොඳම නිලියට එකට නිර්දේශයත් වෙනවා. නමුත් එයා තමයි සම්මාන දිනාගන්නේ. ඉතින් හැම තප්පරයකම මම මගේ මුළු හදවතින් මම යාර සුපත්තු කෙනෙක්. ඒකට සාක්ෂියක් විදිහට මට කියන්න වෙනවා පානාමංකඩ කියන එයාගේ ප්‍රධාන චරිතය. එයා හොඳම නිලිය විදිහට සම්මානත් ගත්තා. ඒකේ මොකද්ද සහාය නිලියක් විදිහට මම රංගනයේ යෙදුණා. බොහොම කැමැත්තෙන් යෙදුනේ. ඉතින් මෙවැනි ගුණ යහපත් අති දක්ෂ මනුස්සකම උපරිමම තියෙන කෙනෙක් මේ සාර්ථකත්වය ලබනවා කියන එක ගැන අපි පුදුමෙන් අවශ්‍ය නැහැ. හැබැයි මගේ එකම ප්‍රාර්ථනාව මේක දිගින් දිගටම වැඩි වේවා කියන ප්‍රාර්ථනාව විතරයි. ඕකේ. අම්මන් කෙනෙක් විදිහට කිරි උතුරනවනේ මේ පාර පොඩි එක්කෙනාවක් තියාගෙන මොකද්ද දෙන බලාපොරොත්තුව අනිත් බලන් ඉන්න අයට? දෙන බලාපොරොත්තුව හැමෝටම විශ්ව එකක් විදිහට. මම හිතන්නේ අර පරිමැස්ම තියෙන දේ වටිනාකම අඳුර ගැනීම බැන බැන ඉන්නවට වඩා Tamanට කරන්න පුළුවන් යහපත් දේ මොකද්ද මැදිහත් වීම මොකද්ද Tamanගේ අධ්‍යාත්මය Tamanගේ මනස දියුණු කරගන්නේ කොහොමද කියන එකට අවධානය යෙදීම වගේ දේවල් සහ ඒ අර මම කිව්වා තමන්ගේ වටිනාකම අඳුර තමන්ගේ පවුලේ වටිනාකම යාළු මිත්‍රන්ගේ වටිනාකම අඳුරගෙන ඒක ශක්තිමත් කරගන්න අපි හැමෝම මහන්සි වෙමු. ඕකේ එහෙනම් උදාවන අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබටත් බලන් ඉන්න ඔයගොල්ලෝ හැමෝටම